ප්‍රමුතුවෙන් සංවිධානය කළ 2026 වනිතා අභිමානයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. වැඩසටහන පටන් ගන්න කලින් මම කැමති පොඩ්ඩක් ඔබව දැනුවත් කරන්න. ඇයි මේ මාර්තු 8 වෙනිදා කාන්තාවන් අපි වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ වගේම කාන්තා දිනයේ අරමුණු මොනවාද? ඒ වගේම 2026 මේ වසරේදී කාන්තා දිනයේ තේමාව මොකක්ද කියලා. ඉතින් 20 වන සියවසේ මුල් භාගයේදී කාන්තාවන් තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරා. මේ අරගලවල එක් ප්‍රතිඵලයක් විදිහට තමයි මාර්තු 8 වෙනිදා කාන්තාවන් අපි වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම කාන්තා දිනයේ මූලික අරමුණු ගැන කතා කරොත් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා දී ඇති ජයග්‍රහණ අගය කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජ භාව මත පදනම් වූ අසමානතාවයන් දුරලීම. ඒ වගේම තමයි මේ වසරේ කාන්තා දිනයේ තේමාව කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා තාක්ෂණික සහ නවෝත්පාදන උත්තේජනය කිරීම. ලූකාවාසී සියලුම කාන්තාවන්ට මම ආරාධනය කරනවා අපි පොල් තෙල් පහන පත්තු කරලා අපේ උත්සවය පටන් ගැනීම සඳහා සියලුම කාන්තාවන් ඉදිරියට පැමිණෙන්න කියලා. ලාමු අපි එක ඉටි පහනක් නෑ දල්වාලාමු ඉටි පහන් දහසක් ස්ත්‍රීත්වයේ නාමෙන් ජීවිතයේ දුක සැප දෙකටම දිරිමත්ව මුහුණ දෙන සියලු ස්ත්‍රීන්ගේ ශක්තියට හා ධෛර්යයට අපගේ ප්‍රණාමය. Let us light one candle. No, let us light 1,000 candles in the name of womankind, in the name of all women who face the joys and sorrows of life with courage and dignity. Our salutations to you. Kandulen menma sinahaven, dahadien menma nava nimevumen, lovatanannata edat adat hetat vehesenni ඇය වෙනුවෙනි මේ ගීය.
ඉටි පහන සියලු ලඳුන් නාමෙන් ලෝකය දෝතින් ගෙන කිරි පොවලා සියලු මවුන් නාමෙන් දල්වාලමු අපි එක ඉටි පහන දිරිය කතුන් නාමෙන් දුකම වළඳමින් එයින් සවිය ලද සියලු කතුන් නාමෙන් සියලු ලඳුන් නාමෙන් සියලු මවුන් නාමෙන් දිරිය කතුන් නාමෙන් සියලු කතුන් නාමෙන් දල්වාලමු අපි තව ඉටි පහනක් දියනිවරුන් නාමෙන් කැකුළු වියේදිම කලා පෙලා දෙමු දියනිවරුන් නාමෙන් දල්වාලමු අපි තව ඉටි පහනක් විලින්දියන් නාමෙන් ලොවට නොයිපදී කලල වියේ නැසු විලින්දියන් නාමෙන් දියනිවරුන් නාමෙන් විලින්දියන් නාමෙන් විලින්දියන් නාමෙන්
සුබ සන්ධ්‍යාවක් වේවා පැමිණි සිටින ලූකාස් වාසී ජේෂ්ඨ සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම දෙනාට ආදරයට පාත්‍ර තවරන ඇය විශ්වයම පරිස්සම් කරන ඇය ජාතියට මඟ පෙන්වන ඇය ලෝකයේම ලස්සන කරන ඇය නව පරපුරක් තනන්නට උර දෙන ඇය නම් කාන්තාවයි දියණියක් සොයුරියක් පෙම්වතියක් බිරිඳක් මවක් මිත්තණියක් ලෙස ජීවිත කාලය පුරාවටම අසීමිත ලෙසින් කැපකිරීම කරන ආදරණීය කාන්තාව ඔබට සුබ කාන්තා දිනයක් වේවා. ඉතින් ලූකා වනිතා එකමුතුව මගින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන සංවිධානය කරන ලද ලූකා වනිතා අභිමානී 2026 නැරඹීමට පැමිණි ලූකා වාසී ආදරණීය මගේ සහෝදර සහෝදරියන් දූ දරුවන්ව ලූකා වනිතා එකමුතුව වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ දිනය අපේ කාන්තා දිනය අපි කාන්තා දිනය නිමිති කරගෙන උත්සවයක් පවත්වන්නට ඕන කියලා මීට වසර 11කට විතර ඉස්සර තමයි පළවෙනිම තීරණය කරේ. ඒ කියන්නේ අපි 2015 හරියට මාර්තු 8 වෙනිදා අපේ වනිතා එකමුතුව ආරම්භ කරලා පළවෙනිම කාන්තාභිමානී වැඩසටහන පැවැත්තුවා. ඉතින් ඒ පවත්වන්නටත් අද වැඩසටහන වගේම ලූකා වාසී ඕගොල්ලන්ගේ සාදර අනුග්‍රහය අපිට ලැබුණා. ඉතින් අපිට ඒ වසර 11ක් තිස්සේ ප්‍රසංග 11ක් පවත්වන්න බැරි වුණත් මං හිතන්නේ ප්‍රසංග 8ක් විතර අපි පවත්වලා තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම සාර්ථක කරගන්න අපිට සහාය දුන්නේ ලූකා වාසී අපේ සහෝදර සහෝදරියෝ. ඉතින් අද අපේ මේ වනිතා අභිමානී 2026ත් අපිට මේ විදියට සංවිධානය කරගන්න ඕගොල්ලෝ තමයි සහයෝගය දුන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකට ගොඩාක් ස්තුති කරනවා. වැඩි විස්තර කියන්නේ ඒත් මට හිතෙනවා අපේ වනිතා එකමුතුවේ අවුරුදු 11ක ගමන් මාර්ගය ගැන පුංචි විස්තරයක් ඕගොල්ලන්ට මතක් කරන්න. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ගොඩාක්ම මේක සංවිධානය කරේ අපි කාන්තාවෝ. අපි පවුල් ජීවිතය ගත කරද්දී අපි මේ විදේශගත වෙලා ඉද්දී රැකියාවක් කරන්න ඕන. ගෙදර වැඩ කරන්න ඕන, දරුවන්ගේ වැඩ කරන්න ඕන, දරුවන්ගේ ඉස්කෝලේ වැඩ බලන්න ඕන, ස්වාමි පුරුෂයන්ගේ වැඩ කරන්න ඕන, සමාජ සේවා වැඩ කරන්න ඕන. ඉතින් අපි ඇත්තටම හරිම කාර්යබහුලයි. ඇත්තටම කිව්වොත් අපි ඔක්කොටම පොඩි තියෙනවා මානසික පීඩනයක්. ඉතින් අපි හිතුවා ඒ වගේ තත්ත්වයක ඉද්දී කාන්තා දිනය නිමිති කරගෙන හරි පොඩ්ඩක් විනෝද වෙලා අපේ වයස සීමාවක් නැතුව අපේ යට ගිහිල්ලා තියෙන දක්ෂතාවල් ටිකක් එළියට අරගෙන විනෝද වෙන්න ඕන කියලා හිතලා තමයි ප්‍රථමයෙන්ම මේ වගේ වැඩසටහනක් සංවිධානය කරේ. ඊට පස්සේ ඉතින් අපේ එකමුතුවක් වශයෙන් අපි පුංචි සමාජ සත්කාරත් කරන්න පටන් ගත්තා. අපේ ලූකා ගමට වගේම අපේ පෞද්ගලිකව ඉතින් සැපේදී දුකේදී හැම වෙලාවකම අපි පුංචි කට්ටියට උදව්පදව් කරා. ඊට පස්සේ ඉතින් අපි සංගීත ප්‍රසංගයක අපන් ශාලාවක් කරලා පුංචි මුදලක් හම්බ කරගත්තා. ඒ මුදලින් අපි මහරගම අපේක්ෂාරෝහලේ දරුවන්ට දවසකම කෑම වේලක් දුන්නා. දැන් අවුරුදු 2-3ක් වගේ. ඊට පස්සේ 2024 ලූකා අනිතා අභිමානී වැඩසටහන වෙලාවේදී අපි ලොතරැයියක් දිනුම් ඇද්දා. එතනදී අපිට ඔයගොල්ලන්ගේ සහයෝගයෙන් යුරෝ 2000ක්ම එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලංකාවේ මුදලින් බලපුවාම ලක්ෂ 7ක් විතර. අපි ඒ ලක්ෂ 7ක මුදලින් අපේක්ෂාරෝහලේ පුංචි දරුවන්ට බෙහෙත් ගන්න බැරුව ඉන්න අයට
ගණන් බෙහෙත් ඉන්දියාවෙන් ඕඩර් කරලා ගෙනල්ලා පරිත්‍යාග කරා. ඒක ඒ දවස්වල ලංකාවට ගිය අපේ රංගවන්නි සහෝදරයා සහ සඳමාලි සහෝදරිය මූලික වෙලා කරා. මේ වැඩසටහන අතරතුරදී අපි ඒ රූපරාමු ඔබ සැමට දක්ව ගන්න සලස්වනවා. ඉතින් ඒ වගේ සමාජ සත්කාර කරද්දී අපේ වනිතා එකමුතුවට අපේ ලූකාවාසී සියලුම දෙනා පුදුම සහයෝගයක් දුන්නේ. ඉතින් ඒ සහයෝගය හරි වටිනවා. මං ඉතින් අදත් ඔබ සැමට ගෙන් ඉල්ලා හිටනවා ඉදිරියටත් අපි අපේ විශේෂයෙන්ම ලූකා වනිතා එකමුතුව කිව්වට පිරිමි පක්ෂයත් මේ පිටිපස්සෙන් ඉන්නවා. අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ලූකා ගමට අපේ රටට සමාජ සත්කාර කරන ගමන් මේ වගේ විනෝදාත්මක වැඩසටහනුත් කරමු. ඉතින් වැඩි විස්තර කියන්නේ ඔබ සියලු දෙනාට ගොඩක් ලස්සන වැඩසටහනක් ඉස්සරහට තියෙනවා. එම වැඩසටහන මෙහෙයවීමට මං විදාරා දියණියට මයික්‍රොෆෝනය බාර කරනවා. ස්තුතියි. ඉදිරිපත් කළ නාලිනී නැන්දේ ඔබට බෙහෙවින් ස්තුතියි. සකල විද කලා ශිල්පවලට අධිපති සරස්වතී මෑණියන්ගේ උතුම් ආශිර්වාදයත් අවසරයක් පතමින් අපේ මේ උත්සවයේ සමාරම්භය සන්තුහන් කරන්න වගේම සභාව ආලෝකමත් කරන්න ඒ ගාම්භීර පූජා නර්තනයටයි දැන් මේ වේදිකාව පිරිනැමෙන්නේ. जगन मोहिनी मधुर भाषिनी चारु देहिनी कमल वासिनी सरस्वती देवी वंदे सरस्वती किंकिनी नूपुर जाला कंपित कंचन माला कुजित किंकिनी नूपुर जाला पाद सरोदे कटी तटाके पाद सरोदे कटी तटाके चंचल नर्तन लीला चंचल नर्तन लीला नील मकर पंकज रूपाकुल अंकिक कुंकुम रेखा नील मकर पंकज रूपाकुल अंकिक कुंकुम रेखा पूर्ण कुंभ मिव पीन पयोधर पूर्ण कुंभ मिव पीन पयोधर पूरितामृत धारा पूरितामृत धारा Kita
ASA TV ඉතාලියෙන් ඇසෙන ශ්‍රී ලාංකීය අපේ හඬ